ආයුබෝවන් මේ ජූලි මාසයේ ලග්න තුනකට ධනලාභ ලබන්න වාසනාව තියෙනවා. තවත් ලග්න හතරක් මේ වෙලාවේ ඉන්නේ ජීවිතේ ඉහළටම නගින්න දැවැන්ත වර්ධනයක් ආසන්නයේ. ඒ වගේම තවත් ලග්න දෙකක ආදර සිහින සැබෑ වෙන්න ආසන්නයි. මේ වෙනස්කම් වෙන්නේ ඔයාගේ ජීවිතේද බලන්න. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාට ඕනේ ඔයාගේ ලග්නය ගැන තියෙන වීඩියෝ එක විතරක් බලන්න නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක ඕපන් කරලා ඔයාට ඔයාගේ ලග්නය විතරක් තෝරගෙන නරඹන්නත් පුළුවන්. එහෙනම් අපි යමු මේ මාසේ ඔයාට මොකද වෙන්නේ කියලා බලන්න. මේෂ ලග්නයේ නිපදෙන ඔයාට ජූලි මාසයේ ආරම්භයේදීම වැඩ කරන්න ශක්තියක් දැනුණත් යම්කිසි හිරවීමක් හෝ ප්‍රමාද වීමක් තියෙන බව දැනේවි. කලබල වෙන්න එපා. ඒක తాවකාලික තත්ත්වයක්. ජූලි 10 වෙනිදාගෙන් පස්සේ ඔයාට ඔයාගේ ජීවිතේ කැපිලා පේන පැහැදිලි වෙනසක් දැනෙන්න පටන් ගනීවි. හිර වෙලා මන්දගාමී වෙලා තිබුණු වැඩ කටයුතු ටික ටික ඉස්සරහට යන්න පටන් ගනීවි. ආදර ගනුදෙනුවකදී නම් ටිකක් පරිස්සම් වෙන්න ඕනි කාලයක්. පොඩි දේවල් වලටත් පුංචි රණ්ඩු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔයා තනිකඩ කෙනෙක් නම් බොහොම නිර්භීත ආත්ම විශ්වාසයෙන් යුක්ත පුද්ගලයෙක් මේ මාසෙදී ඔයාට මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. ඒක ඔයාගේ රැකියා ස්ථානයේදී හෝ යම්කිසි කණ්ඩායමක් සමග කරන ක්‍රියාකාරකමකදී වෙන්න පුළුවන්. ඔයා ඔයාගේම කියන ව්‍යාපාරයක හෝ ස්වයං රැකියාවක නිරත වෙලා ඉන්නවා නම් ඒ වගේම රැකියාවට අමතරව දැනටමත් ඔයාට අමතර ආදායම් මාර්ගයක් තියෙනවා නම් මේ මාසෙ මැදදී ඔයාට තවත් අලුත් ආදායම් මාර්ග විවෘත වෙන්න මඟ පෑදෙනවා. ජූලි මාසෙ මැදදී ආදායම් වියදම් තත්ත්වය පිළිබඳ පොඩි සමාලෝචනයක් කරන්න වෙලාවක් වෙන් කරගන්න. නිින්ද සහ විවේකයේ ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වුණොත් මේ මාසෙදී වගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයක පවත්වාගෙන යන්න ඔයාට එච්චර අමාරු වෙන්නේ නැහැ. ඔයා මතක තියාගන්න ඕනේ මේ මාසේ ඔයා කිසිම අවදානම් සහගත ගනුදෙනුවකට නම් සම්බන්ධ වෙන්න එපා. ඒ වගේම වියදම් පැත්ත ගැන ටිකක් වැඩිපුර හිතන්න. මේෂ ලග්නෙහිමි ඔයාට මේ මාසයේ සුබ දවස් වෙන්නේ ජූලි 5, 14 සහ 27 වෙනිදා. ඔයාගේ මේ මාසයේ සුබ වර්ණය තද රතු පැහැ. ඒ වගේම තමයි මේ මාසේ ඔයාට වාසනාව ගෙන අංකය වෙන්නේ අංක 3. ජූලි කියන්නේ මේෂ ලග්නෙහිමි ඔයාට මෙච්චර කල් තිබුණු අඩුපාඩු සකස් කරගෙන ආයෙත් පටන් ගන්න ලැබෙන මාසය. ඉවසීමෙන් නඩිය තියන්න. ඔයාට ශක්තිමත් ගමනක් යන්න පුළුවන්. ජූලි කියන්නේ වෘෂභ ලග්නෙහිමි ඔයාගේ උත්සාහයට ප්‍රතිඵල ලැබෙන මාසය. පහුගිය කාලේ ඔයා උත්සාහයන් කරපු කටයුතු වල ප්‍රතිඵල වගේම අගය කිරීම ලැබෙන්න පටන් ගන්නවා. මාසෙ මැදදී ඔයාට ඔයාගේ ප්‍රධානියෙකුගෙන් හෝ සේවාදායකයෙකුගෙන් සුබවාදී ආරංචියක් ලැබෙනවා. බලාපොරොත්තුවෙන් ඉන්න. මේක ඔයාගේ ආදර සම්බන්ධතාවය වැඩි කලබලයකින් තොරව ස්ථාවරව ඉදිරියට ගමන් කරන මාසයක්. දෙන්නත් එක්ක එකතු වෙලා ගත කරන පුංචි මොහොතක් පොඩි සංචාරයක් වගේ දෙයකින් ඔයාලා දෙන්නට තවත් සමීප වෙන්න පුළුවන්. ඔයා තනිකඩ කෙනෙක් නම් ටිකක් පරිණතව හිතන ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් ඔයාට මුණ ගැහෙන්නත් ඉඩ තියෙනවා. ඔයාගේ මූල්‍යමය තත්ත්වය ටික ටික දියුණු වෙන්න පටන් අරගෙන තියෙනවා. කලින් කරපු ආයෝජනයක් හෝ යම්කිසි උත්සාහයක ප්‍රතිඵල සාර්ථක වෙන්න පටන් අරගන්න මාසයක්. ඒ ඔස්සේ ඔයාගේ මුදල් තත්ත්වය වඩාත් හොඳ පැත්තට හැරෙනවා. ඒත් ඔයා නව මිලදී ගැනීමක් වගේ දෙයකට මුදලක් යොදවන්න හිතාගෙන ඉන්නවා නම් ජූලි මාසේ 15 වෙනිදා පහු වෙනකන් ටිකක් ඉවසන්න. මාසේ මුල් භාගයේදී වියදම් කරන එක ගැන ටිකක් වැඩිපුර කල්පනාකාරී වෙන්න. ඔයාගේ කායික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් නැති වුණාට ඔයාගේ මනසට ටිකක් වෙහෙස දැනෙන්න පුළුවන් කාලයක්. පුළුවන් නම් වෙලාවක් වෙන් කරගෙන පොඩි නිවාඩුවක් ගත කරන්න උත්සාහ කරන්න. මේ මාසේ ඔයාට වාසනාවන්තම දවස් වෙන්නේ 6 වෙනිදා, 17 සහ 29 වෙනිදා. ඔයාට වාසනාව ගෙන වර්ණය තමයි තද කොළ පැහැය. ඒ වගේම ජූලි මාසේ වගේ වාසනාවන්ත අංකය අංක 4. ජූලි කියන්නේ වෘෂභ ලග්නෙහිමි ඔයාගේ ඉවසීමට ප්‍රතිඵල ලැබෙන මාසය. නොසලී බලා ඉන්න. පුංචි ජයග්‍රහණ ඔයාව හොයාගෙන එවි. ඒවා ලොකු ජයග්‍රහණ වලට මාර්ගය සකස් කරાવી. මිථුන ලග්නෙහිමි ඔයාට ජූලි මාසයේ ආරම්භයේදී නැවුම් වාතය හුස්ම ගන්නවා වගේ සුව පහසු බවක් දැනේවි. මේ ඔයා නව අදහස් වලින් පිරෙන්න පටන් ගන්න මාසයක්. ඔයාගේ අදහස් වලට අනිත් අයගේ අවධානය යොමු වෙන මාසයක්. අලුත් දෙයක් ගැන සාකච්ඡා කරන්න, ඔයා කරන දෙයක් ප්‍රචාරය කරන්න හෝ ප්‍රවර්ධනය කරන්න, ඔයාගේ හඬ භාවිතා කරන්න මේක තමයි හොඳම මාසය. ඔයාගේ ආදර සම්බන්ධතාවයේ තෙරදට වඩා සැහැල්ලු හෝ උද්‍යෝගීමත් ගතියක් දැනේවි. ජූලි මාසේ 12 වෙනිදායින් පස්සේ ඔයාලා දෙන්න අතර යම්කිසි වැරදි අවබෝධයක් තිබුණා නම්
හොඳ සංවාදයකින් මේ සියල්ල යහපත් වෙලා ඔයාලගේ සම්බන්ධතාවය ආයවත් ශක්තිමත් වෙන්න ඉඩකඩ සැලසෙනවා. මුදල් තත්ත්වයේ ස්ථාවර බවක් තිබුණත් වැඩි දියුණු වීම නම් ටිකක් හිමින් සිද්ධ වෙන මාසයක්. හදිසිය කරන යම්කිසි පොඩි වැඩ කටයුතු වලින් පොඩි ලාභ ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒව පොඩි වැඩ කියලා හිතලා පැත්තකට දාන්න එපා. විශේෂයෙන්ම මතක තියාගන්න පොය දවස් සහ ඒ ආසන්න දවස්වලදී ඔයාගේ වියදම් තත්ත්වය ටිකක් වැඩි වෙන්න පුළුවන්. අහඹ හමුවීමකින් හෝ අහඹ කතා බහකින් ඔයා හිතපු නැති විදිහේ අවස්ථාවක් ඔයාලට විවෘත වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් අවධියෙන් සහ විශ්වාසයෙන් ඉන්න. මේ ජූලි මාසයේ මිතුරු ලග්න හිමියාට සුබම දවස් වෙන්නේ ජූලි 3, 9, 15 සහ 30. මේ මාසයේ වගේ සුබ වර්ණය වෙන්නේ ලානිල් පහය. ඔයාට වාසනාව කියන අංකය වෙන්නේ අංක 5. මිතුරු ලග්න හිමියාට මේ ජූලි මාසයේ ඔයාගේ වචන ගැන විශ්වාසය තියන්න බය නැතුව ඔයාගේ හඬ භාවිතා කරන්න. ඒ වගේම ඔයාට ඒ ඔස්සේ අලුත් මාර්ග කීපයක්ම විවෘත වෙයි කියලා විශ්වාසයෙන් ඉන්න. මේ ජූලි මාසයේ කටක ලග්න හිමියාට අලුතෙන් ඉපදෙන අවස්ථාවක් ලැබෙන මාසයක්. හොඳ මානසික ශක්තියක් දැනෙන පවුලේ අය සහ සමීපතමයන් සමග සම්බන්ධතාව වඩා තර කරගෙන විනෝදයට විවේකයට වැඩි වෙලාවක් වෙන් කරගන්න පුළුවන් මාසයක්. ජූලි 10 සහ 16 අතර දිනවලදී ඔයාගේ රැකියාවේ වැඩි දියුණුවක් සිද්ධ වෙනවා. ඔයා බලාපොරොත්තු වෙ හිටපු යම්කිසි දෙයක් සාර්ථක වෙනවා. රැකියා අවස්ථාවක් එහෙම නැත්නම් ආදායම් උත්පාදන මාර්ගයක් ගැන උත්සාහයක් දරමින් හිටියනම් ඔන්න ඒ ගැන පොඩි පසුබිමක් කරලා බලන්න. මේ ඇවිල්ලා තියෙන්නේ වැඩි මහන්සියකින් තොරව ඔයා කැමති දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් මාසයක්. වාසනාව තියෙන්නේ ඔයාගේ පැත්තේ. ඒ නිසා අවස්ථාව අතහරින්න එපා. ඔයා පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් අතීත අත්දැකීම් පදනම් කරගෙන අනාගතය ගැන සැලැස්මක් සකස් කරගන්නත් මේක හොඳ කාලයක්. ඔයා තනිකඩ කෙනෙක් නම් අතීතයේ තිබුණු සම්බන්ධතාවයක් ආයෙත් අලුත් වෙන්න පුළුවන් මාසයක්. එහෙම නැත්නම් දැකපු ගමන් හුරු පුරුදුයි කියලා හිතන විදිහේ කෙනෙක් ඔයාට මුණ ගැහෙවි. මාසෙ මුල් කාලයේ මුදල් තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතිනවා. මාස අවසානයේ අපේක්ෂා නොකළ ආකාරයේ තෑග්ගක් හෝ ප්‍රසාද දීමනාවක් ඔයාට ලැබෙන්න පුළුවන්. ජූලි මාසේ කටක ලග්න හිමියාට සුබ දවස් වෙන්නේ 2, 16 සහ 24. ඔයාට සුබ වර්ණය වෙන්නේ සුදු පැහැය හෝ ක්‍රීම් පැහැය. මේ මාසයේ ඔයාට වාසනාව කියන අංකය අංක 2. කටක ලග්න හිමියාට ඔයාගේ මහන්සියටත් වඩා සෝබාදහම සහ විශ්වයේ ලොකු සහයෝගයක් දෙන මාසයක්. ඒ නිසා මේ මාසය ඔයාට සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් වේවි. සිංහ ලග්න හිමියා එකතැන නතර වෙලා වගේ හිටියනම් ඔන්න දැන් පටන් ගන්න ඔයාගේ ජීවිතේ අඩි කිහිපයක් ඉස්සරහට යන්න පුළුවන් මාසයක්. මාසෙ මුලදී මෙතෙක් පැවතුණු මන්දගාමී බව තවදුරටත් පවතින බව දැනුණත් ජූලි මාසේ 20න් පස්සේ ඔයා අතිශය කාර්යබහුල සහ බොහොම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔයාගේ වාසනාව අවදි වෙන්න සූදානම්ෙන් ඉන්නවා. ජූලි 14 වෙනිදා වන විට ඔයාට ඔයාගේ රැකියාවේ දැන් තියෙනවට වඩා වගකීමක් බාර ගන්න හෝ උසස් තනතුරක් හිමි වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒක මගහරින්න එපා. ඒ ඔයාට දීප්තිමත්ව බබලන්න ලැබෙන අවස්ථාවක්. ඔයා තාමත් ආදරය කරන කෙනෙක් නැතුව ඉන්නව නම් විශ්වාසවන්ත සහ සෞන්දර්යාත්මක කෙනෙක් ඔයාගේ ජීවිතයට අඩිය තියෙන මාසයක්. තියෙන ආදර සම්බන්ධතාවයේ යම්කිසි පළුද්දක් ඇති වෙලා තියෙනවා නම් ඒක නැවත හදා ගන්න උත්සාහ කරන්නත් හොඳ මාසයක්. ජූලි 21 වෙනිදා වගේ වෙනකොට ටිකක් වැඩිපුර උත්සාහ කරලා බලන්න. මුදල් තත්ත්වයේ යම්කිසි අඩුපාඩුවක් පෙන්වුම් කළත් මාසයේ අවසාන වෙන්න ආසන්නව මොකක් හරි දෙයකින් ටිකක් දැනෙන විදිහේ ලාභයක් ලැබෙන්න පුළුවන්. වෙන්න තිබුණු ඔයාට හම්බ වෙන්න තිබුණු මුදලක් පමා වෙවි තිබුණා නම් ඒක ලැබෙන්න හෝ ඉල්ලුම් කරලා තිබුණු යම්කිසි ගෙවීමක් සඳහා අනුමැතිය හිමි වෙන්න පුළුවන්. මේ මාසයේ සිංහ ලග්න හිමියාට වාසනාවන්තම දවස් වෙන්නේ 7, 21 සහ 30. ඒ වගේම මේ මාසයේ ඔයාට සුබ වර්ණය රත්තරන් පාට. ඒ වගේම ඔයාට වාසනාව කියන අංකය වෙන්නේ අංක 1. ජූලි මාස උදා වෙන්නේ සිංහ ලග්න හිමියාට ඔයාගේ දර්ශනය ඉදිරිපත් කරන්න වේදිකාව සකස් වෙමින්. ඉතින් මේ වෙලාව ඔයාගේ වෙලාව කරගන්න. කන්‍යා ලග්න හිමියන්ට ජූලි මාසයේ උදා වෙන්නේ ස්ථාවර ප්‍රගතියකට මාර්ගය සකස් කරමින් හොඳ කළමනාකරණයකින් යුක්තව කටයුතු කළොත් ඔයාට මේ මාසය සාර්ථක මාසයක් කරගන්න පුළුවන්. ඔයාගේ රැකියා ජීවිතයේදී තනියම ඉදිරියට යන ගමනකට වඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් ඔයාගේ ඉලක්ක සහ ජයග්‍රහණ වලට පහසුවෙන් ළඟා වෙන්න හැකියාව තියෙනවා. ඒ ඔස්සේ ඔයා කිසියම් ගැටලුවක ඉර වෙලා ඉන්නවා නම් මේක විසඳ ගන්නත් ඔයාට පුළුවන් වේවි. ඔයා ආදරය කරන කෙනෙක් නම් මේ මාසෙ ටිකක් නිහඬව සංසුන්ව සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්න. මතකැටුම් වලින් තොර වෙලා ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඔයා තාම තනිකඩ කෙනෙක් නම් කවුරු හරි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවනම් ඔන්න හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව ඒක කිහින් එයාගෙන් අහන්න මෙන්න මේක හොඳ මාසයක්. මාසෙ මුල් කාලේදී ඔයාට අයට වඩා ටිකක් වැය වැඩි වෙන්න පුළුවන්. මුදල් තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකයට සැලකිය යුතු සහනයක්
මේ මාසේ 20න් පස්සේ ඔයාලට හිමි වෙන්න පුළුවන්. ඔයාලට වාසනාවන්ත දවස් වෙන්නේ ජූලි 8, 16 සහ 26. ඒ වගේම තමයි ඔයාට ගැළපෙනම වර්ණය වෙන්නේ තද නිල් පැහැය. ඒ වගේම ඔයාගේ වාසනාවන්ත අංකය වෙන්නේ අංක 6. කන්‍යා ලග්න හිමි ඔයා මේ ජූලි මාසේ කලබලකාරීව ඉලක්ක සපුරා ගන්න උත්සාහ කරන්න එපා. එකවරකට එක ශක්තිමත් පියවරක් තබන්න. ඔයාට ජයග්‍රහණය කරා යන්න ඒ ශක්තිමත් පියවර උපකාර වේවි. තුලා ලග්න හිමි ඔයාට ජූලි මාසය ඔයාගේ පෞද්ගලික සහ වෘත්තීය අනිකුත් සම්බන්ධතා ගැන අවධානයක් යොමු කරන්න ඕනේ මාසයක්. අත්‍යවශ්‍ය බැඳීම් විතරක් ජීවිතේ තියාගෙන ඔයාට බරක් මහන්සියක් දැනෙන හැම බැඳීමක්ම හැම දෙයක්ම අතහැරලා දාන්න ඕනේ මාසයක්. මේ මාසයේ ඔයාට රැකියා කටයුතු වලදී එකක් ඉවර වෙනකොට තව එකක් විදියට වැඩ කටයුතු පෙළ ගැහිලා තියෙන බවක් දැනේවි. ජූලි 12 වගේ වෙනකොට ඔයා යෙදිලා ඉන්න ව්‍යාපෘතියක වැඩ කටයුතු ඉක්මනින් නිමා කරන්න සිදුවන නිසා ඔයා වෙනදට වඩා කාර්යබහුල වෙන්න පුළුවන්. ඔයාගේ ආදර සම්බන්ධතාවයේ වෙනදට වඩා ඔයාගේ හිතට සතුටක් ගෙන දෙයක් විදිහට ඔයාට දැනෙන්න පටන් ගන්න මාසයක්. ඔයා තනිකර කෙනෙක් නම් ආදර සම්බන්ධයකට ආකර්ෂණය ඔයාගේ පැත්තට යොමු වුණාට ජූලි 20 වෙනකම් ටිකක් ඉවසන්න. ජූලි මාසයේ ඔයාගේ මුදල් තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක පවතිනවා. මාසයේ මැද වියදම් තත්ත්වය මද ඉහළ යන්න පුළුවන් නිසා කල්පනාකාරී වෙන්න. යම්කිසි නීතිමය හෝ කොන්ත්‍රාත් සම්බන්ධ කුමක් හෝ ගැටලුවක් පැන නැගිලා තිබුණා නම් එහෙම නැත්නම් අලුතෙන් නැති වෙමින් තියෙනවා නම් මේ මාසයේදී ඔයාට ඒක විසඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. ජූලි මාසයේ ඔයාට වාසනාවන්තම දවස් වෙන්නේ 4, 14 සහ 23. ඒ වගේම තමයි ඔයාගේ සුබ වර්ණය රෝස පාට. වාසනාවන්ත අංකය වෙන්නේ අංක 7. ජූලි මාසය ඔයා කැපී පෙනෙන්න තියෙන අවස්ථාව ගැන නොහිතා ජීවිතය සහ හදවත කියන දෙකම සමබර කරගන්න උත්සාහ කරන්න. වෘශ්චික ලග්න හිමි ඔයාට ජූලි මාසයේ රැකියාවේ නව අවස්ථා හිමි වෙන අලුත් සම්බන්ධතා ඇති වෙන මාසයක්. මාසේ මුල් දවස්වලදී රැකියාව තුළ දැනෙන බර සහ පීඩන ටිකක් වැඩි වගේ ඔයාට දැනෙන්න පුළුවන්. ඔයාට අමතරව වැඩ වැඩියෙන් පැටවෙනවා වගේ දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒත් ඔයාගේ දරා ගැනීමේ ශක්තිය මත ඉක්මනටම ඔයා කැමති පැත්තට දේවල් හැරෙනවා. ජූලි 10 වෙනිදාන් පස්සේ ඔයාගේ ආදර කතාව වඩාත් සමීප සහ හෘදයාංගම විදියට ඔයාට දැනෙන්න පටන් ගනිවි. ආදරය ඇතුලේ ගන්න තීරණ වෙනතට වඩා ශක්තිමත් ඒවා කියලා ඔයාට දැනෙවි. ඔයා තාම ඉන්නේ තනියම නම් හදිසිය ඇතිවන අභවීමකින් හෝ අතීතයේ තිබූ සම්බන්ධතාවයක් අලුත් සම්බන්ධතාවයක් බවට පත් වෙන්න පුළුවන්. කාට හරි ණයට මුදලක් ලබා දීලා තිබුණා නම් ඔන්න ඒක ආපහු ලැබෙන මාසයක්. මුදල් තත්ත්වය හොඳ මට්ටමක පැවතුනත් මාසේ අන්තිම එක දවස්වලදී ඔයාට හිතෙන දේවල් මිලදී ගන්න නම් යන්න එපා. ඒකෙන් ඔයාගේ ආර්ථිකය ආයේ අස්ථාවර වෙන්න පුළුවන්. ඔයා මේ මාසයේ වෙනදට වඩා වැඩියෙන් බුද්ධිමත් තීරණ අරගනිවි. ඔයාගේ බුද්ධිය ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න. ජූලි මාසයේ ඔයාට වාසනාවන්තම දවස් වෙන්නේ 6, 18 සහ 25. ඔයාට සුබ වර්ණය මෙරුන් පැහැය. ඔයාගේ වාසනාවන්ත අංකය වෙන්නේ අංක 8. මේ ජූලි මාසයේ වෘශ්චික ලග්න හිමි ඔයාට පීඩාවන් මැදින් නැගී සිටින්නට කාලය ඇවිත්. ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැතුව ඔයාගේ ශක්තිය එළියට ගන්න. ජූලි මාසයේ උදා වෙන්නේ ධනු ලග්න හිමි ඔයාට හුරු පුරුදු දිනචර්යාවෙන් මිදෙන්න දැනෙන ආශාවකුත් එක්ක. මේ මාසේ ඔයාට පුරුදු පරිසරයෙන් මිදුණු සංචාර අලුත් ව්‍යාපෘතියකට සැලසුම් සකස් කිරීමේ අවස්ථාව, ඒ වගේම දිගුකාලීන වෙනස්කම් එහෙමත් ළඟා වෙන්න පුළුවන්. ජූලි 9 වෙනිදාගෙන් පස්සේ ඔයාගේ රැකියා කටයුතු වඩා නිරවුල් බවට පත් වෙනවා. විදේශ රැකියාවක් හෝ සංචාරයක් බලාපොරොත්තු වෙමින් හිටියනම් මේ ඒ අදහස සාර්ථක වෙන මාසයක්. ඔයා ස්වයං රැකියාවක යෙදලා ඉන්න කෙනෙක් නම් නව තාක්ෂණය සහ සමාජ මාධ්‍ය මේවලම් ගැන වැඩි අවධානයක් යොමු කර කටයුතු කරොත් ඔයාට තව පියවර කිහිපයක් ඉදිරියට යන්න පුළුවන්. ආදර සම්බන්ධතාවය ඇතුලේ ඔයාට අනාගත ඉලක්ක සපුරා ගැනීම ගැන හොඳ සාකච්ඡාවක් ඇති කරගන්නත් හොඳ මාසයක්. ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට සංස්කෘතියෙන් පිටත එහෙමත් නැත්නම් ඔයාගේ සමාජ තත්ත්වයට වඩා ටිකක් වෙනස් කෙනෙක් එක්ක බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒක මාර්ගගතව හෝ ඔයා යන සංචාරයක් අතරතුරේදී සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ජූලි 22 වගේ වෙනකොට ඔයාගේ වියදම් ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඔයාට වාසනාවන්ත දවස් වෙන්නේ 9, 19 සහ 31. ඒ වගේම තමයි ඔයාට මේ මාසයේ සුබ වර්ණය වෙන්නේ දම් පාට. වාසනාවන්ත අංකය වෙන්නේ අංක 9. ධනු ලග්න හිමි ඔයා ජූලි මාසයේදී ඔයාගේ ඉලක්ක ගැන හරියට හිතලා අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් විතරක් අවධානය යොමු කරන්න. මකර ලග්න හිමි ඔයාට මේ ජූලි මාසයේ අතපසු වී තිබුණු දේවල් නැවත ආරම්භ කරන්න සහ අවුල් වී තිබෙන දේවල් නැවත සකස් කරගන්න උදා වෙච්ච මාසයක්. මෙන්න කාලයක් දිගිඩියාවෙන් හිටපු
වැදගත් තීන්දුව తీරන ගැන අවසාන නිගමනයකට එළඹෙන්න මේක හොඳ මාසයක් කියලා මතක තියාගන්න. රැකියාවේ පීඩනය මාසයේ මුල් සති දෙකේම ටිකක් වැඩිපුර දැනෙන හින්දා ඔයාගේ නොසන්සුන් බවක් එළියට පේන්න පටන් ගනිවි. ආක්‍රමණශීලී සහ ආවේගශීලී ගතිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒත් මාසෙ මැද වෙනකොට ඔයාගේ උත්සාහයන් සඵල වෙන දීර්ඝකාලීන සැලසුම් වල සාර්ථක ආරම්භයක් ගැනෙන කාලයක් උදා වෙනවා. ආදර සම්බන්ධතාවය ටිකක් බැරෑරුම් මුහුණුවරක් ගන්නවා. ඔයා එයා වෙනුවෙන් කරපු කැපකිරීම සහ ලබා දුන්න ආදරයට පෙරලා ඔයාට ලැබුණු දේවල් ගැන එයාගෙන් ප්‍රශ්න කරන්න ඔයාට හිතේවි. ටිකක් කල්පනාවෙන්. ඔයාගේ කුසලතා සංවර්ධනය කරගන්න යම්කිසි ඉගෙනීමක් වෙනුවෙන් මුදල් වැය කරන්න වගේම ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්නත් මේක සුදුසු මාසයක්. මේ මාසයේ ඔයාට සුබ දවස් වෙන්නේ 10, 18 සහ 20. හොඳම වර්ණය තද අලු පාට. ඒ වගේම තමයි වාසනාවන්ත අංකය වෙන්නේ අංක 4. ජූලි මාසයේ මකර ලග්න හිමි ඔයාගේ වැඩ කටයුතු හෙමින් ආරම්භ කරලා ශක්තිමත් පාදමක් සකස් කරගන්න. එතකොට ඒක ඉදිරි ප්‍රයෝජනය සඳහා ඔයාට බෙහෙවින් ඉවහල් වේවි. කුම්භ ලග්න හිමි ඔයාට ටිකක් ව්‍යාකූල තත්වයකින් ආරම්භ වන ජූලි මාසයේ ක්‍රමක්‍රමයෙන් වඩා පැහැදිලි සහ සුවපහසු එකක් බවට පත් වේවි. ඔයාගේ රැකියාවේ යම්කිසි වෙනස්කමක් සිදු වෙන්න පුළුවන් මාසයක්. සමහර විට ඔයාට ලැබිලා තියෙන වගකීම් වල වෙනස්කමක් සිද්ධ වෙන්නත් පුළුවන්. සම්බන්ධතාවයකදී අවංකකම තමයි ඔයාගේ තේමාව බවට පත් වෙන්නේ. ඔයා බොහොම අවංකව කටයුතු කරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඔයාගේ හිතේ තියෙන දේවල් අවංකවම ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. ඒක බොහොම නිවැරදි පියවරක්. තනිකඩයන්ට මේ කාලයේදී ඔයා කැමති විදිහේ කෙනෙක් මුණ ගැහෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි ඔයාගේ මුදල් තත්වය යම්කිසි උච්චාවචනයක් සිදු වෙන්න පුළුවන් මාසයක්. ජූලි 15 වෙනිදා විතර වෙනකල් ටිකක් පරිස්සම් වෙන්න. ඔයා හිතන්නේ නැති තැන්වලදී ඔයාට වියදම් යන්න පුළුවන්. ඒ ගැන විමසිල්ලෙන් ඉන්න. ඔයාට සුබ දවස් වෙන්නේ ජූලි 1, 13 සහ 23. ඒ වගේම තමයි ඔයාගේ වාසනාවන්ත වර්ණය වෙන්නේ නිල් පැහැය. වාසනාවන්ත අංකය අංක 11. එහෙනම් මේ ජූලි මාසයේදී සිද්ධ වෙන වෙනස්කම් වලට අනුගත වෙලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට තවත් ශක්තිමත් පියවරක් තියන්න ඔයාට පුළුවන්කම ලැබෙවි. මීන ලග්න හිමි ඔයා මානසික පීඩාවකින් හෝ ව්‍යාකූල බවකින් පෙළුණා නම් මේ ජූලි මාසයේ උදා වෙන්නේ ඒකට නිමාවක් සටහන් කරමින් හිතේ අවුල් නිරවුල් කරගෙන නැවත නැවුම් මානසිකින් ජීවිතේ ගෙවන්න ඉඩ ලැබෙන මාසයක්. ඔයාට ඔයාගේ අවුල් වුණු වැඩ කටයුතු පිළිවෙලක් කරගෙන කළමනාකරණය කරගන්න පුළුවන් තරමේ සාමකාමී බවක් හදවතට දැනෙන්න පටන් ගන්නවා. ඔයාගේ රැකියාව හෝ රැකියාවේ තනතුර වෙනස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ජූලි 17 වෙනිදා පහුවෙන කාලේ ටිකක් ඉවසන්න. ආදර සම්බන්ධතාවය ඇතුලේ මතකටම ඇති වෙන්න තියෙන ඉඩක් චුට්ටක් වැඩි. ඒක නිසා හිතේ මෘදු බව සහ සමාව දීම ආරක්ෂා කරගන්න. ඔයා තනියම ඉන්න කෙනෙක් නම් මිතුරන් අතරින් හෝ සමාජයත් එක්ක කරන කටයුතු වලදී ඔයාට විශේෂ කෙනෙකු මුණ ගැහෙන්න පුළුවන්. ඔයාගේ මූල්‍ය තත්ත්වයේ යම්කිසි ස්ථාවර මට්ටමක් පවතිනවා. මාසයේ අවසන් වෙන්න කලින් ඔයාට යම්කිසි ලාභයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඔයාට වාසනාවන්ත දවස් වෙන්නේ 5, 17 සහ 29. ඒ වගේම ඔයාගේ සුබ වර්ණය නිල් පැහැය මිශ්‍ර වුණු කොළ පැහැය. වාසනාවන්ත අංකය වෙන්නේ අංක 7. මීන ලග්න හිමි ඔයා මේ මාසයේ අතීතය අතහරින්න මේ ඉදිරියට යන්න හරියටම ගැලපෙන කාලය.